අද දවසේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් අපි හැමදෙනාටම වැදගත් වෙන මාතෘකාවක්. මේක ගැහැණු පිරිමි තරුණ වැඩිහිටි මහලු ළමා කියලා මේ ප්‍රශ්නයක් නැහැ. හැකියාව කරන නොකරන එහෙම කියලා ප්‍රශ්නකුත් නැහැ. වර්තමාන සමාජයේ ගොඩක් අය සාකච්ඡාවට ලක් කරන ඒකම ගොඩක් අය මේක අපිට මුහුණ දීලා තියෙන ඒකම ගොඩක් අය මේකට විවිධ විසඳුම් හොයන මාතෘකාව තමයි වර්තමාන විශේෂ මාතෘකාව තමයි මානසික ආතතිය කියන මාතෘකාව. අපි විතාම සරලව කතා කරනවා mental stress කියලා කියන්නේ. දැන් විශේෂයෙන්ම ආතතිය කියන වචනය අපිට ජීවිතයේ ගොඩක් අවස්ථාවල අත්විඳින්න ලැබෙන ආනන්ද දකින්න ඇතිවන මාතෘකාවක් විදිහට කතා කරන්න පුළුවන්. දැන් අපි දන්නවා සාමාන්‍ය වශයෙන් ඕනෑම පුද්ගලයෙක්ගේ මේ මානසික ආතති තත්ත්වය ඔහුගේ පැවැත්මට ඔහුගේ ජීවිතයේ ආයුෂයට භෝගී තත්ත්වයට ආදී විවිධ කාරණාවලට මේ ආතතිය වගේ තත්ත්වයන් මේවින් බලපාන්න පුළුවන්. දැන් සෞඛ්‍ය මනෝවිද්‍යාව මගින් විවරණය කරන ආකාරයට විශේෂයෙන්ම කාංසාව යටතේ ඇතිවෙන මානසික විලම්භාවක් ලෙස මානසික ආතතිය කියන නැත්නම් මානසික විඩාව අපිට හඳුන්වන්න පුළුවන්. අපි ඊටාම සරලව මනසේ ඇතිවෙන විඩාව එහෙම නැත්නම් මනසේ ඇතිවෙන දැඩි බව, මනසේ ඇතිවෙන කලාකාරී බව අපි හඳුන්වනවා ඊටා සරලව මානසික ආතතිය. සෑම පුද්ගලයෙකුටම උපදේශිත මරණය දක්වාම ජීවිත කාලය තුළ විවිධ ආතති වලට මුහුණ දෙන්න පුළුවන්. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි දෛනික ජීවිත කොච්චර ආතති වලට මුහුණ දෙනවද? සමහර ආතති තත්ත්වයන් අපි අපේක්ෂා කළද නොකළද අපි කෙරෙහි එනවා. මේක තමයි මිනිස් ස්වභාවය. එතකොට මානසික ආතතිය ලෙස ඊටම සරලව සලකන්නේ කිසියම් බාහිර සිදුවීමකට අපගේ මානසික අභ්‍යන්තරයේ තුලින් ඇතිවන්නා වූ පීඩිත ප්‍රතිචාරයන් සමූහය. තේරුම් ගන්න මානසික ආතතිය ලෙස සලකන්නේ කිසියම් බාහිර සිදුවීමකට අපගේ මනෝ අභ්‍යන්තරයේ තුලින් ඇතිවන්නා වූ පීඩිත ප්‍රතිචාරයන් සමූහය. සුභවාදී පුද්ගලයන්ට වඩා අසුභවාදී පුද්ගලයන් තුළ මානසික ආතතිය වැඩි වශයෙන් ඇතිවන බවත් අසුභවාදී සුළුදී විශාල ලෙස බාර ගන්නා නිසා එය ආවේගශීලී තත්ත්වයන් හේතු කොටගෙන ආතති තත්ත්වයන් ඇතිවන බව සෞඛ්‍ය මනෝවිද්‍යාව කියනවා. දැන් එතකොට මේ මෙලෙස ඇතිවන මානසික ආතතිය පුද්ගලයා වෙත බලපාන ආකාර තුනක් තියෙනවා. විශේෂයෙන් මේ ඇතිවන ආතති තත්ත්වයේ පුද්ගලයාට බලපාන ආකාර තුනයි. එකක් තමයි මානසික වෙහෙස. උට මානසික ලොකු වෙහෙසක් ඇති වෙනවා. දෙක තමයි ආකල්පමය වෙහෙස. තුන්වෙනි එක තමයි ශාරීරික වෙහෙස. මෙන්න මේ ආකාරයට ඇති වෙන වෙහෙස තමයි පසු කාලීන මොකක්ද බවට පත් වෙනවා. ආතතියක් බවට පත් වෙනවා. ඒතර බලන්න මේ මානසික වෙහෙස, ආකල්පමය වෙහෙස, ශාරීරික වෙහෙස කියන්නේ මොකක්ද කියන එක අපි ඊට සරලව හඳුනා ගන්නට ඕනි. මේ ආතති තත්ත්වයන් තුලින් ගැලවෙනවා. මානසික වෙහෙස යනු දුක, වේදනාව, කලකිරීම නිසා අප්‍රත්‍යමත් හැඟීම් වලින් උපදවන වෙහෙසයි. එතන මානසික වෙහෙස කියලා කියන්නේ දුක, වේදනාව, කලකිරීම නිසා අප්‍රත්‍යමත් හැඟීම් වලින් උපදවන වෙහෙස මානසික වෙහෙස කියලා අපි නම් කරනවා. ආකල්පමය වෙහෙස යනු පීඩිත සිතුවිලි හේතුවෙන් ගොඩනැගෙන වෙහෙසයි. ආකල්පමය වෙහෙස කියලා කියන්නේ මොකක්ද? පීඩිත සිතුවිලි හේතුවෙන් ගොඩනැගෙන වෙහෙස. දැන් පීඩිත සිතුවිලි පුද්ගලයන් විවිධ හේතු මත පුළුවන්. අපි ඇති කරගෙන අසීමිත බලාපොරොත්තු, අසීමිත ආශාවන්. දැන් සමහර පුද්ගලයෝ ඉන්නවා දැන් සමහරලාට පීඩිය වෙහෙසක් කරගන්නවා. ඒක කවුරුත් දන්නේ නැහැ. ඔහු විසින් යම් ආකාර වෙහෙසකටපත් වෙනවා. එතකොට ඔහු අනවශ්‍ය සිතීමට කල්පනා කරන මේ වගේ තත්ත්වයන් තුල ඇති වෙන්න පුළුවන්. ශාරීරික වෙහෙස කියලා කියන්නේ අප ශරීරය ගිලන්න
දැනෙන තත්ත්වය. දැන් අපි කෙනෙකුට ශරීරේ රෝගී වෙන්න පුළුවන් මේ ආදී තත්ත්වයන් තුළ. එතකොට ඒක ශාරීරික මේ සමගද ඇති වෙන්න පුළුවන්. ඔළුව අපේ හිත රාජ්‍ය ඇති වෙන්නට පුළුවන්. ඒකම සමහරට අපි කියනවා ගම්බල කියන ඉරුවරාජ වගේ රෝගී තත්ත්වයන් ඇති වෙලා ගම්බල කතා කරන ඉරුවරාජ කියලා. ඊට පස්සේ කියනවා මට ගෑස්ට්‍රික් හැදිලා කියනවා. ඒ වගේ තත්ත්වයන් අයිගෙන අපේ ශරීරයේ විවිධ විදිහට කියලා වෙනවා. දැන් වර්තමානයේ ගොඩක් තියෙනවනේ බොහොම රෝග තියෙනවා. අපි දන්නවා අද වෙනකොට මේ ආතිතිත්ත කළමනාකරණය කර නොගැනීමෙන්ද විශේෂයෙන්ම දියවැඩියා වගේ රෝගී. ඒකම අපි දන්නවා ගොඩාක් හදවත් රෝග වලින් ගොඩාක් පුදුල මියනවා. ඒකට ඔහු ශාරීරිකව අත්දැකීම් වෙහස උට කළමනාකරණය කරගන්න බැරි නිසා තමයි එදිනී තත්ත්වයන්ට පත් වෙන්නේ. දැන් විශේෂයෙන්ම ඒ වගේ ඇති වෙන්න පුළුවන් අදිසි විපත් ඇති වුණා. ඒකම අනතුරක් ඇති වුණා. පවුලේ කෙනෙක් මිය ගියාම මෙන්න මේ වගේ තත්ත්ව තුල විවිධ වූ මානසික ආදී තත්ත්වයන් පුද්ගලයා තුල ඇති වෙන්නට පුළුවන්. දැන් ඊළඟට අපි බලන්න ඕනේ මෙන්න මේ මානසික ආතතිය අපිට දැනෙන්නේ කොහොමද කියන එකත් අපි හොයලා බලන්න ඕනේ. දැන් මම කියවනේ මානසික ආතතිය ආකාර 3යි. දැන් අපි බලමු මෙන්න මේ ආකාර 3ට අපිට දැනෙන්නේ කොහොමද? මේකනේ වැදගත් වෙන්නේ අපිට. මේක තුලින් තමයි අපිට ආතතිය පරිහරණය කරගන්නවා. දැන් මොකද බලමුකෝ පළවෙනි එක තමයි ශරීරයට දැනෙන්නේ. කොහොමද ශරීරය දැනෙන්නේ? ශරීරය දැනෙන එක තමයි එකක් තමයි ඉස්සරහට. තව එකක් තමයි ආහාර මාර්ගයේ තියෙන ආබාධ. ඒ කියන්නේ අපේ කන්න හිතෙන්නේ නැහැ. හරි ඒකම ගොඩක් කන්න බෑ. එහෙම නැත්නම් අධික විදිහට කන්න හිතෙනවා. එක කෑම වල විජු බවක් දක්වනවා. ඊට පස්සේ ආම්ලිකතා. ඊට පස්සේ නිින්ද නොයෑම. පැය 2 3 4 වෙනකම් විදිහට ඉන්නවා. ඊට පස්සේ අධික රුධිර පීඩනය, දියවැඩියාව, ඒකම ලිංගික බෙලහීනතාවය වගේ තත්ත්වයන් ශාරීරිය තුල ඇති වෙනවා නම් අන්න ඒකයි ශාරීරික වශයෙන් දැනෙන ආතින් තත්ත්වය. එතකොට ඒ තත්ත්වයන් පාලනය කර ගැනීම තුළින් අපිට මේ යම් ආකාරයෙන් මේ කල්පනාකරණය කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ අපි බලමු මේක තවත් කොහොමද වෙනස් කරන්නේ? ඒක තව පැත්තක් තමයි ශාරීරිකව දැනෙනවා රෝගී වශයෙන් දැනෙනවා. තව පැත්තක් චාරිත්‍රාත්මකව දැනෙනවා. මොනවද අපි චාරිත්‍රාව අපි මේ තත්ත්වයන් වෙනස් කරගන්න මොනවද? දැන් අපි චාරිත්‍රාත්මක ඇසරීම් එවැනි රෝග තත්ත්වයන්ට මානසික ආතතිය පුද්ගලයන් මෙන්න මේ වගේ චාරියාවන් තියෙනවා. මොනවද? ඒ වෙනවා හුදකලා වෙන්න කැමති හුදකලා වීම. ඊට පස්සේ ආරටා වෙනස්කම්. විශේෂයෙන් ආරටා වෙනස්කම්. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට සේනික කෑම කණ එක ඒකම අධික සීනි වගේ දේවල් භාවිතා කිරීම, ආන වර්ග භාවිතා කිරීම. ඊට අමතරව තව එකක් තමයි මධ්‍යසාර හෝ දුම් වැටි වලට යොමු වීම. ඒකෝට මේක ඔහු චර්යාත්මකව ඇති කරන තත්ත්වයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ වැඩ අපිළිවෙලට සිදු කිරීම. ඒ කියන්නේ කිසිම වැඩක් පිළිවෙලකට අවසන් කිරීමක් කරන්නේ නැහැ. ඒ කරන හැම වැඩක්ම අපිළිවෙලකට තමයි අවසන් කරන්නේ. ඒකත් චර්යාත්මක ඇති. ඊට පස්සේ තව මෙයාලා හොයන්න පුළුවන් මේ ආතතියට පෙළෙන අයගේ තව එකක් තමයි මානසිකවත් හොයන්න පුළුවන්. මේ මානසික ආතති වලින් පෙළෙන අය මානසිකවත් හොයන්න පුළුවන්. කොහොමද හොයන්න පුළුවන්? මෙයාලට නිතර කේන්තිය. ශනිකව කේන්තිය. ඊය නොවිසීල. ඊළඟ ආවේගශීලීත්වය. මූලික වශයෙන් හැසිරීමේදී ආවේගාත්මක හැසිරීම. ඊළඟට තමයි එපා වීම. ජීවිතේ හැම වෙලාවම කතා කරන්නේ එපා වීම. මට දැන් ජීවත් වුණා. මම මේ කල්පනා කරන මොනවා කරන්නද? මට දැන් එපා වෙලා තියෙන්නේ. මේ වගේ තත්ත්වයන් ප්‍රකාශ වෙනවා. එතකොට ශාරීරිකව අපිට හඳුනා ගන්න පුළුවන්, චර්යාත්මකව හඳුනා ගන්න පුළුවන්, මානසිකවත් අපිට හඳුනා ගන්න පුළුවන්. මේ වගේ තත්ත්වයන් වලදී ගොඩක් වෙලා මේ මානසික ආතතියෙන් පෙළෙන අය විශේෂයෙන්ම පියාකට ගියාම රැකියා ආතතියමුත් පෙළෙනවා. අපි ගමු ආයතන ප්‍රධානියෙක් නම් ඔහු ආයතන සේවකයන් සුවඳව කටයුතු කරන්නේ නැහැ. ඒකම නිතර කේන්ති යනවා. වැඩක් හරියට කළ තිබුණත් ඒක පේන්නේ අරකට. ඒ වගේ තත්ත්වයන් බොහෝ අවස්ථාවලදී භාවිතා කරනවා. විශේෂයෙන්ම මේ ආතතියටපත් පුද්ගලයන් විශේෂයෙන් මෙන්න මේ වගේ ප්‍රතිචාර තමයි දක්වන්නේ අපිට හරි ලේසියට
මේවා හොයාගන්න පුළුවන්. එකක් තමයි ප්‍රධානම එකක් තමයි වගකීම් පැහැරීම. දැන් අපි දන්නවා ගෙදර මව හෝ පියා ආතතියෙන් පෙළෙනවා නම් ඔහු පවුලේ යුතුයකම් සහ වගකීම් හැම මොහොතෙම මොකද කරන්නේ? පැහැරහයි. තව එකක් තමයි අකාර්යක්ෂමතාවය. ඒ කියන්නේ කාර්යක්ෂම නැහැ හැම වෙලාවෙම ඔහු අකාර්යක්ෂමයි. කරන්නේ වැඩ භාගට කරනවා ඒක නතර කරනවා ආයෙ පටන් ගන්න මේ වගේ තත්ත්වයන් ඇතිවෙනවා. ඊළඟට අන්තර්සබත්තා වලින් දුරස් වෙනවා මේ පුද්ගලයා. ඒ කියන්නේ මේ කලින් පවතු සම්බන්ධතා මිනිස්සුත් කතා බහ කරපු දේවල් පවුලේ අයගෙන් ඈත් වෙන එක යහළු මිත්‍රයන් මගහරින එක වගේ තත්ත්වයන් මොවුන් තුලින් නිරූපණය වෙනවා. මීට අමතරව තව එකක් තමයි මත්පැන් දුම්බැටි භාවිතයට ඇබ්බැහි වෙන්නේ. ඒ කියන්නේ විශේෂයෙන්ම මානසික ආතති වලින් පෙළෙන පුද්ගලයන් මේ ඇබ්බැහි වීම කියන තත්ත්වයට මුහුණ දෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ඔවුන් දැන් ඇබ්බැහිය කියන එක ඇතිවීමට දිගු කාලයක් ගත වෙනවා. අපි දන්නවා ඕනම ඇබ්බැහියක් ඇති වෙන නම් පුරුද්ද පුරුද්ද. එතකොට මේක අඛණ්ඩව සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි ඔහු මේවට පෙළඹීමක් ඇති කරගන්නේ. තව එකක් තමයි විශේෂයෙන්ම මෙයාලා තුළ තියෙන තව කාරණාවක් තමයි ගැටුම්කාරී තත්ත්වයන් ගොඩනගා ගැනීම. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ගත්තාම මෙයාලා නිරන්තරයෙන්ම එක ගෙදරත් එක්ක ගැටෙනවා. එහෙම නැත්නම් කාර්යාලයත් එක්ක ගැටෙනවා. නැත්නම් සමාජයත් එක්ක ගැටෙනවා. දැන් අපි දන්නවා මේ මහත වකවාන තුල ලංකාවේ සිදුවන බොහෝ හැසිරීම් බලන්න ක්‍රියාතුරක් සිදුවනාද ප්‍රියදුරට බාර දෙනවා. සාමාන්‍ය විභාගයක් අවසන් වුණාද විභාග ශාලාවේ ගහ ගන්න. සාමාන්‍ය ගෙදර අම්මා තාත්තා පවුලේ කට්ටිය එකතු වුණා නම් ගහ ගන්න. බිරිඳගේ ටෙලිෆෝන් කෝල් එකට පොඩි දෙයකට කලබල වෙලා බිරිඳගේ බෙල්ල කපන. මේ වගේ තත්ත්ව ගැටුම්කාරී තත්ත්වයන් ප්‍රකෝපකාරී තත්ත්වයන් ඇති වෙන්නේ මෙන්න මේ මානසික ආතතිවල ප්‍රතිඵල තමයි අපි මූලික වශයෙන් හඳුනාගන්නේ. දැන් මානසික ආතතිය සම්බන්ධ දැන් මේ තත්ත්වය කල්පනාකරණය කරගත්තේ නැත්තම් මේක තුනීකරණය කරගත්තේ නැත්තම් මෙන්න මේ මානසික ආතතිය නිසා මූලික භෝග ගණනාවක් හැදෙනවා. මම මෙතන ඉඳලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මොනවද මානසික ආතතිය නිසා ඇතිවෙන රෝගී තත්ත්වයන් කියන්නේ. මේකේ පළවෙනිම රෝගී තත්ත්වය තමයි කාංසාව කියන රෝගී තත්ත්වය. අපි දන්නවා සාමාන්‍යයෙන් ගත්තාම කාංසාව කියන රෝගී තත්ත්වයන් රාශියක් තියෙනවා. සාමාන්‍ය කාංසා තත්ත්ව හඳුනා ගැනීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම පුද්ගලයාගේ සමාජ නොහැකියාව, නොසන්සුන්කම, ආවේගශීලීභාවය, මුහුණ දීමට වඩා පලා යාම මේ කාංසා රෝගීන් තුල තියෙන ප්‍රධාන ලක්ෂණ. මෙයාලා මුහුණට යමක් කතා කරන්නේ නෑ. ඒ වගේ මගහරිනවා මේ වගේ තත්ත්ව එක කාංසාවකින් රෝගී තත්ත්වයක ප්‍රතිඵලයි. තව එකක් තමයි අපි කතා කරන තව රෝගයක් තමයි මේ මෙමෙනි මානසික ආතතිය තියෙන අයට ඇතිවෙන්න පුළුවන් ග්‍රස්තිය කියන රෝගී තත්ත්වය. එතකොට මේ ග්‍රස්තිය කියන රෝගී තත්ත්වය කාංසා ලක්ෂණ වලට සම්බන්ධයි. විශේෂයෙන් එකම සිතවිල්ල නැවත ඇතිවීම, එකම චර්යාවක නැවත නිරත වීම කියන තත්ත්වය මෙන්න මේ රෝගී තත්ත්වය තුලින් ඇති වෙනවා. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් දැන් ප්‍රේමයක් නතර වුණා නම් ඒ ප්‍රේමේ නතර වීම නිසා 5ද 8ද 10ද ආයේ ඒ තුනම පත් වෙමින් මේ මානසික ආතතිය හදා ගන්නවා. ඒක මේ ගස්තිකේ රෝගී තත්ත්වයේ ලක්ෂණය. ඊට අමතරව ගස්තිකේ රෝගී තත්ත්වයේ තියෙන අය ගොඩක් වෙන්නේ මේ වගේ දේවල්. දැන් පිරිසුදුකම ගැන අපි කතා කරමුකෝ. දැන් සමහර අය ඉන්නවා නිතර අතපය උඩ. වැඩි වෙලාවක් පොස්සුවම එකේ ගත කරනවා. කිහිප සැරයක් දවසට නානවා. නිතරම එනුම් පැලඳුම් මාරු කරනවා. අන්න ඒ අය අපිලෙන්න මොනෙන්ද මෙන්න මේ තත්ත්වය. දැන් අපි ගෙවල් වල ගොඩක් වෙලාට මේක හොයාගන්න පුළුවන්. මේ ගස්තිකේ රෝගී තත්ත්වෙන් පිළෙනවා නම් අම්මා හෝ තාත්තා හැම වෙලාවෙම ගෙදර දොර වහලා තියෙනවා. ඒකම හැම වෙලාවෙම ජනෙල් වහලා. පැයට දොර වහලා ඇඳට ඇවිල්ලා ආයෙ ඉල බලන යතුරු දැම්මා. ඊළඟ ළමින්ට එළියටවත් බහින්න දෙන්නේ නැහැ. මේ රෝගී තත්ත්වයෙන් පිළෙන අය හැම වෙලාවෙම එවැනි ලක්ෂණ නිරූපණය කරනවා. මෙන්න එක. තව මේකෙන් ඇති රෝගී තත්ත්වයක් තමයි හදිසි තැති ගැනීම. මේක මේ මානසික ආතතිය නිසා ඇති රෝගී තත්ත්වයක්. හදිසි තැති ගැනීම කියන්නේ මෙහෙම දන්නකො. දැන් මෙහෙම ඉන්න සමහර අය හදිසියෙම කලබල වෙනවා. එකපාරම රෑ නිදාගෙන ඉඳගෙන නැගිටලා හීනක් දැක්ක කෑ ගහනවා කලබල වෙනවා අන්න තැති ගැනීමක්.
සමහර මේ වගේ රෝගිකත් තිබෙනවා එයාලා හැම වෙලාවෙම කල්පනා මරණයට වයි. මම හිතනවා මම මැරෙනවා නේ. මං ළඟදී මැරෙන්න පුළුවන්. මේ වගේ විවිධ බය තත්ත්වයන් ඇති කරගෙන මෙයාලා විවිධ විදිහට වෛද්‍ය ප්‍රතිකාර හොයනවා. හරිද? එයා සමහරවිට කියනවා මගේ මේ පපුවේ මේ පැත්තට රිදෙනවා කියලා. ආයේ හවසට කියනවා මගේ පපුවේ මේ පැත්තට රිදෙනවා කියලා. ඉතින් ගියාම කල්පනා කරනවා දැන් මගේ පපුව රිදෙන නිසා මේ දෙපැත්තම රිදෙනවා. මේ නිසා මම මැරෙන්න පුළුවන් නේද? මෙන්න මේ වගේ හදිසි තැගැනීම් වෙන තත්ත්වයක් මේ මානසික ආතතිය රෝගී තත්ත්වයක් ලෙස තමයි සාකච්ඡා කරන්නේ. ඊට අමතරව තව රෝගී තත්ත්වයක් තමයි සමාජ බීතිකාව. මේකේ තියෙන සමාජ බීතිකාව කියන රෝගී තත්ත්වයේ කාංසා ලක්ෂණ මේකේ අන්තර්ගත වෙනවා. මීට අමතරව විශේෂයෙන් මේ වගේ රෝග තියෙන අයගේ ප්‍රධාන එකක් තමයි අභියෝග වලට මුහුණ දෙන්න තු මගේ හැදීම. ඒ පරාය ඒක ඕන් තුලින් මේ වගේ ලක්ෂණ මතුවෙනවා මොනවාද? මෙයා හැම වෙලාවෙම උත්සාහ කරන තමාට වඩා උසස් අය ඉතුරු කිරීමේ අපහසු. මෙයාට හැම වෙලාවෙම තමාට වඩා උසස් කෙනෙක් ආශ්‍රය කරන්න මෙයාලා කැමැත්ත දක්වන්නේ හැම වෙලාවෙම බලන්නේ තමාට වඩා පහත් කෙනෙක් ආශ්‍රය කරන්න. ඊට අමතරව කණ්ඩායම සමග වැඩ කිරීමේ අපහසු. මෙයාලා කැමතිනේ කණ්ඩායමක් වැඩ කරන හැම වෙලාවෙම මොකක් කිව්වත් මෙයාලා කැපිලා යන හුදකලා වෙන්න කැමතියි. ඊට පස්සේ ඊළඟ තනිකට මුහුණ දීම වෙනුවට මග හැරීම සහ පලායන. මෙයාලා ගොඩක් වෙලාවට මේ සමාජ බීතිකාව නිසා ඊට පස්සේ වගකීම් පැහැර හැරීම කල් දැමීමකින් තත්ත්ව මෙන්න මේ රෝගීන් තුලින් රූපේ වෙනවා. ඊට අමතරව තවත් ඇති වෙන රෝගයක් තමයි මේ අනු ඇති රෝගයක් තමයි මොකද්ද? විෂාදය කියන රෝගය. දැන් අපි දන්නවා සාමාන්‍ය වශයෙන් ගත්තාම ගම්වල මේ ගැන මේක ලොකුවට කතා කරනවා. හරිද? මේ කතා කරන ලොකුවට මේ විෂාදය කියන රෝගී තත්ත්වය ගැමි සමාජවල මේකට කියන විෂාදිය කියන. දැන් විශේෂයෙන්ම මේ ડિප්‍රෙෂන් කියන තත්ත්වය මේක මේ රෝගියා අසාමාන්‍ය ලෙස කලකිරීමටපත් වෙනවා. විශේෂයෙන් මෙම රෝගී ප්‍රධාන ලක්ෂණය කලකිරීමටපත් වීම. මේ නිසා දෛනික කරගෙන යන කටයුතු වලට බාධා පමුණවා ගන්නවා. විශේෂයෙන් මේ රෝගයට ප්‍රධාන හේතු දෙකක් මේ රෝගයේ ප්‍රධාන හේතු දෙකක් අනුව ඇති වෙනවා. එකක් තමයි ශරීර හේතුන් මත විෂාද තත්ත්ව ඇතිවීම. දෙක තමයි පාර්ශ්වික හේතුන් මත විෂාද තත්ත්ව ඇතිවීම. දැන් ශාරීරික හේතුන් මත විෂාද රෝගීන් තුල නොසන්සුන්කම අධික චිත්ත වේදී ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. පාර්ශ්වික වශයෙන් විෂාද තත්ත්වයෙන් ඇති වෙන වේදී බලපාන්නේ මොනවාද? මෙන්න මේ වගේ ඒවා පාර්ශ්වික ප්‍රේම සබතා බිඳ වැටීම, රැකියා අහිමි වීම, අධික ණයබර පෞල් ප්‍රශ්න. මෙන්න මේවා නිසා මේ විෂාදයේ නැමැති රෝගී තත්ත්වය ඇති වෙන්නට පුළුවන්. ඊට අමතරව මධ්‍යස්ථාන භාවිතයේද මේ විෂාද රෝගයේ මූලික ලක්ෂණය. විෂාද රෝගයට මෙන්න මේ වගේ ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ ලක්ෂණ තියෙනවද බලන්න. ඔබ තුල තියෙනවද කියලා බලන්න. මොනවද? අතීතයේදී සිදු වූ අප්‍රසන්න අත්දැකීම් මෙනෙහි කිරීම. ඇත්තටම වර්තමානයේ ජීවත් වෙනකොට අපිට අතීතය අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි. අවශ්‍ය දේවල් පවත්වන්නට අවශ්‍ය අපේ ජීවිතේ අයින් කරන්න. හැබැයි මේ අය හැම වෙලාවෙම ජීවත් වෙන මොකේද? අතීතයේ සිදු අප්‍රසන්න අත්දැකීම් එක ජීවත් වෙන. ඊට පස්සේ ස්වයං ගෞරවයේ බිඳ වැටීම. දැන් තමා හිතනවා මට දැන් ප්‍රශ්නයක් නැහැ. මට මොනවා වුණත් කවන්නේ. මම දැන් මගේ ජීවිතේ දැන් හරි. මම බය නැහැ කාටවත්. මෙන්න මේ වගේ තත්ත්ව හිතලා තමන්ගේ ගෞරව බිඳ වටනවා. ඊළඟ ස්වයං විශ්වාසය අඩු කරගන්න. මේ රෝගේ මේ යා උතුළු තිබුණු විශ්වාසය බිඳ වට ගන්න. ඊට පස්සේ මිනිසුන් මග හැරීමකින් තත්ත්වය ඇති වෙනවා. ඊට පස්සේ විනෝද කටයුතු වලින් ඈත් වීම. ඊට අමතරව සියදිවි නසා ගැනීමේ චේතනාව ඇතිවීම හෝ සියසා ගැනීම තැත්කිරීම කියන තත්ත්වයන් මෙන්න මේ විෂාදයේ නැමැති රෝගී තත්ත්වයන් තුලින් නිර්මාණය වෙන්නට පුළුවන්. දැන් මම මෙන්න මේ සාකච්ඡා කරපු රෝගී තත්ත්වයන් මම හිතනවා මේ සමාජ බහුතරයකට තියෙන්නට පුළුවන්. මම විශේෂයෙන්ම විද්‍යාර්ථීන් ඉල්ලා සිටින්නේ මේ සමාජයේ මේ අය ඉල්ලා සිටින්නේ මෙවැනි රෝගී තත්ත්වයන් තිබෙන්නේ මට විතරක් හෝ ඔබට විතරක් නොවේ. මේක සමාජ බහුතරයකට තියෙන්නට පුළුවන්. මේවට සරල ප්‍රතිකාර ලබා නොගත්තොත් හෝ
මේවට විධිමත් උපදේශන සේවයක් ලබා නොගත්තොත් මේවා දරුණු මානසික රෝග බවට පත් වෙන්නට පුළුවන්. ඒකේ ප්‍රතිඵල ලෙස තමාට සහ සමාජයට විශාල හානියක් සිදු වෙන්නට පුළුවන්. අද අපි දන්න වර්තමාන සමාජයේ සීදි විනාශා ගැනීම වැඩි වෙලා තියෙනවා. ඒ සීදි විනාශා ගැනීම ස්වરૂප හොයලා බලන්නට ඒවා විවිධ විදිහට දවසින් දවස අලුතෙන් අලුත වෙනස් වෙමින් සකස් වෙමින් හැඩගැස්මින් ගමන් කරනවා. මෙන්න මේ වගේ ප්‍රතිඵල ලෙස මම හිතනවා මෙන්න මේ මානසික ආතති තත්ත්වයන් මතුවෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒකින්ද හැම කෙනෙක්ම මානසික සුවයෙන් පසුවීම තමයි අපගේ ප්‍රාර්ථනාව. හැම කෙනෙක්ම මානසික සතුටින් ජීවත් වීම තමයි අපගේ ප්‍රාර්ථනාව. ඒකින්ද සෑම රෝගයකට මුල මනස ගෙඩවීමයි. ඒ නිසා මනස සුවපත් කර ගැනීම, මනස නිර්මූල කර ගැනීම, මානසික සුවයෙන් ජීවත් වීම, මානසික ආතති කළමනාකරණය කර ගැනීම මේ සමාජ ජීවත් වෙන සෑම දිනාටම ඉතා වැදගත් වෙනවායි මා විශ්වාස කරනවා. එහෙමනම් ඔබ හැම දිනාටම සුබ දවසක්